හායි එන්න මගේ පොසොන් දවසේ ගෙවුණු විදිය බලන්න. ඉතින් මට ඊයේත් ගියාට මට ෂූට් කරගන්න බැරි වුණා vlog එකක්. ඒක නිසා මම අද vlog එකක් ෂූට් කරනවා කියලා හිතුවා. ඔයගොල්ලන්ට පේනවාද ළමයි මම ගොඩාක් කෙට්ටු වෙලා. ඉතින් මම අද ඔන්න ඇවිදින්න යන තමයි හදන්නේ. ඉතින් දැන් රෑ 10යි 12ට වගේ ඇති මම මේ වීඩියෝ එක කරද්දී සුපුරුදු විදිහට ඉතින් මගේ සිම්පල් මේකප් එක. මේක ඇත්තට මේකප් එකක් නෙමෙයි. මගේ ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරලා ලිප්ස්ටික් ගාලා ඊට පස්සේ මගේ බ්ලෂර් එක දාන එක තමයි මම කරන්නේ. ඉතින් ඕගොල්ලෝ මාව කොහෙන් දැක්කත් මෙච්චරම තමයි ඉතින් මම ඇප්ලයි කරලා ඉන්නේ. මම අද අඳින මෙන්න මේ ගවුම මම TikTok එකේ නම් මේක ගැන ෂෙයා කරා. මට හිතුණා මේක හොඳයි කියලා රිලැක්ස් එකේ ගිහින් ඉතින් එකටම මම හිතුවා කොණ්ඩේ ගොතනවා කියලා. මට හිතුණා එතකොට ගොඩක් මේකට ගැලපෙයි කියලා. මම අයියත් එක්ක යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම කියන්න ඕනි ඉතින් ඕගොල්ලෝ කොහෙද පොසොන් එකට ඇවිදින්න ගියේ? පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව දැකලා ගොඩක් අය මාත් එක්ක කතා කරා. ඉතින් මාව දැකපු අයත් ඔන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. මාත් එක්ක කතා කරපු හැම කෙනෙක්ටම ඔන්න thank you. මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔන්න අපි කොහොම හරි එකටම යනවා කියලා හිතුවේ තොරන් බලන්න. දඹුල්ලේ තොරන් 3ක් තිබ්බා. අපි ඊයේත් ගියා. ඉතින් එකටම අපි හිතුවා වලගම්බා පිරිවෙනේ තොරණක් තියෙනවා. ඒක වෙසක් එකටත් තියෙන එකක්. එතකොට අපි ඒක නම් නැවැත්තුවේ නැහැ බලන්න. මොකද අපි ඊයේත් බලපු නිසා සහ අද අපි අලුත් තැනකට තරම් බලන්න යනවා. එතෙන්ට යන්න ඕනි හින්දා අපි මෙතන නතර කරේ නැහැ. ඉතින් ඔයා දඹුල්ලට එන කෙනෙක් නම් මෙන්න මෙතෙන්ට එන්න අනිවාර්යයෙන්ම බලන්නකො. හරියම ලස්සනයි. හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. වගේම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එන්න ඕනි තැනක්. ඉතින් මේ විදිහට තමයි ඔන්න ඒ තොරණ තිබ්බේ. අපි නතර කරේ නැහැ. ඊට පස්සේ කොහොම හරි අපි දැන් මේ යන්නේ මං අර කිව්වා අනිත් තොරණ බලන්න. ඇත්තටම මට මේකේ නම මතක නැහැ. මට මතක් වුණොත් මම මෙතන දාන්නම්. ඉතින් අපි ගිය අවුරුද්දේ ආව මෙතෙන්ට. ඉතින් මෙතන පුංචි හාමුදුරුවරු හැම එකතු වෙලා හරි ලස්සන වැඩක් කරලා තිබ්බා. මේක හොල්මන් මන්දිරයක් නන් නෙමෙයි. හැබැයි මේක ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද මේක ඇතුළට ගියොත් එහෙම අපිට එන්න පාර හොයාගන්න බෑ. අපෝ හිටපු තැනටම තමයි යන්නේ. ඉතින් ෂෝක් වැඩක් කරලා තිබ්බේ. මේ තියෙන්නේ එතන තොරණ. ඊට පස්සේ ඉතින් අපි ගියා ළමයි කන්න. කලින් ඔන්න මේ විදිහට අපිට දඹුල්ලේ ගිමන් හල ළඟත් කූඩු වගේක් තිබ්බා. අපි එතන තිබ්බ කූඩු ටිකත් බලාගෙනම තමයි ගියේ. අයියට බඩගිනි කිව්වනේ. මට නම් ලොකු බඩගින්නක් තිබ්බේ නැහැ. මොකද මම කොහොමද ඩයට් එකේ ඉන්න හින්දා. හැබැයි ඉතින් එයාට බඩගිනි කියපු හින්දා අපි ගියා. මේ තියෙන දඹුල්ල මාකට් එක ඉස්සරහා එතනත් තොරණක් තියෙනවා. ඒක තව ටිකකින් පෙන්නන්නම්. එහෙම නැත්නම් ආර්ථික මධ්‍යස්ථානයේ ඉස්සරහා තමයි මේ විදිහට සරසලා තියෙන්නේ. අපි කන්නාවේ දඹුල්ලේ රංගිරි චයිනීස් එකට පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා තමයි තියෙන්නේ. පිරිසිදුව රසට කන්න කැමති අයට මෙතෙන්ට ඇවිල්ලා try කරන්න පුළුවන්. ඇත්තටම මෙයාලා කෑම මාරම් පිරිසිදුයි සහ රසයි. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් කෑවා. කාලේ ඉවර වෙලා කොහොම හරි අපි ගියා ඔන්න තොරණ බලන්න. ඉතින් ලොකු සෙනගක් හිටියේ නැහැ. අපි ඊයේත් මෙතෙන්ට ආවා. ඊයේත් මේ වගේම තමයි. කොහොම හරි එතනත් තොරණ බලලා ඊට පස්සේ මෙතන තව තිබ්බ පොඩි පොඩි දේවල්. ඒ කියන්නේ ටෙඩි බියර් මැෂින් එකක් එහෙම තිබ්බා. හැබැයි ගන්න බැරි වුණා. කලින් නම් මම කීපයක්ම මට අයියා අරන් දීලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මෙතනත් ඔන්න මං හිතන්නේ අපි 6-7 සැරයක්ම try කරා. ඊට පස්සේ පානිපූරිත් කාලා අපි දැන් යන්න පිටත් වුණා ගෙදර. ඉතින් මට මෙතනදී චූටි දෙයක් කියන්න හිතුණා. මම මේ මැෂින් එකට පුදුම ආසයි. මට වෙසක් එකට ගන්න බැරි වුණා. ඒ අංකල් හිටියේ නෑ අපි ගන්න යද්දි. ඊට පස්සේ පොසොන් එකට අයියා මට මේක අරන් දුන්නා. කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් අවුරුදු 20 ගානක් නේ මට අවුරුදු 26යි. ඒකට මේ වගේ දේවල් වලට තාම කැමතිද කියලා. ඇත්තටම මාව චූටි දරුවෙක් වගේ බලා ගන්න මට හොඳ පාර්ට්නර් කෙනෙක් හම්බෙලා තියෙන. ඒ වගේම තමයි අපි කොච්චර වයසින් මුහුකුරා ගියා ශරීරයෙන් උස්මහත් වුණත් අපේ ඇඟ ඇතුලේ ඉන්න පුංචි ළමයව අපි නැති කරගන්න ඕනේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ඕගොල්ලෝ මොකද හිතන්නේ මගේ කතාව ගැන?